හෙලෝ හරි බලමුකෝ අපි මේ පාර මේ සවාපෙත්නවා ලොකුර දන්සල දෙන්නේ මේ ගමේ හරි බලමුකෝ මට ඔය ලොකු වැඩ කරලා හරියන්නේ නැහැ නේ මම ආයෙ ලෙසටම කරනවා මේ පාර දිගට කොඩි ගහනවා මේ මම මගේ ටීම් එකේ මේ මගේ පෑන්ස් වලට ඉන්නවා මම ඒ කට්ටියට කියලා මම කොඩි ගහලා තමයි ලොකු දන්සල දෙන්නේ මේ ගමේ මම යහා ගමේ උන් සෙකන්ඩ් දෙන්නේ නැහැ උඹලත් එක්ක තමයි මම කියන්නේ මේ මට වැඩ තියෙනවා මේ ඉදිරි වැඩ කොට ගොඩක් තියෙනවා මේ මම තියෙනවා හරි ජයවා හරි අකල සතම බුදු බැතිය මේ අද දන්සලේ මීටින් එකට යනවනේ යන්න ඕනේ අපි නිකන් ඩීසන් එක යන්න ඕනේ මේ පුළු වෙන්න හසිත නගින්නේ එක දුමාරයයි වැටකුළු පටෝල බණ්ඩක්කා අපි එහෙම තමයි ඉතින් ඩීසන් එකේ දෙන්නේ හරිද යමං ලෝකෙට කවුරු වුණත් උඹ මතක සුමානයයි ඒක නම් ඇත්ත තමයි අය මොනවද Dal katas patas gala gitar venava me sinduanama elli Gina patas dala wage putare ke yati hae hatare kalli Ape kotas velanda pole satas gana kota vatten අකල සතම බුදු බැතිය මල්ලේ මට ගමේ කියන්නේ අජිත් කියලා මට කියන තව නමක් තියෙනවා අපි දන්නේ නැති නමක් මොකද්ද තියෙන්නේ? සුද්දා කියලා සුද්දා. මේ පොඩ්ඩෝ. ඔය වැඩේ පැත්තකට දාලා මේ අපි ආව කාරණේට පොඩ්ඩක් බහිමුකෝ. අව කාරණේ මේකයි දන්සලක් දෙනවා ලු හරිද සභාපති කියනවා ලු ඔක්කොම ලු. හරිද ඔක්කොම ලු හැබැයි ඉතින් තාම ඌ ආවේ වල සභාපති හම්බුණා. මට හම්බුණා. අයියෝ. අයියේ ඊයේ අවස කඩේ ගාවදී හම්බුණා. කොහොම හරි සම්බන්ධ කරගන්නකෝ. ඕකානම් ඉතින් හම්බුණත් වැඩක් නැහැ නේ බා එහෙම කියන්නේ මොනවද සභාපතින්? මේ මොනවා සභාපතිනේ නේ දන්සල දෙනව නම් ගිය සැරේ වගේ නම් කරන්න බෑ. නෑ ගිය සැරේ වගේ කරන්නේ නැහැ ගිය සැරේ ඔක්කට වැඩේ වෙන්න ඕනි. මේ සැරේ අපි අපේ විදියට කරන්නේ ගිය සැරේත් හොඳ මාටියා පාර ගැව්වානේ. එහෙමනම් කරන්න බෑ. නෑ ඉතින් මේ සැරේ එහෙම වෙනවා ලු මේ කෑ ගන්න බෑ සභාපතිය. සභාපතිය නම මේ ප්‍රශ්න කතා කරනවා. නේද පොඩ්ඩ එනවා ලු ලු මේ අජි උඹලා මං එන්නේ කියලා දන්නවද ඇයි මොකද 1k ගහන්නවත් ළඟද ඈ මොකද නිකන් සල්ලිවත් වැටෙනවද account එකට මිෂින් බෑ හරිද කුණුහරපෙනේ කතා කරන්නේ යකෝ මම එන්නේ කිව්ව ඉස්සරහට වෙසප්පුවට දන්සලක් දෙන්න කතා කරගන්න හරි සභාපතිතුමා මම බාර ගන්නම් වැඩේ ඔයා වැඩේ උනා කියලා හිතා ගන්නකෝ මොනවද නැත් දන්සල දුන්න වගේ ලු හැබැයි අජියෝ උඹ චණ්ඩීගලට ගා පම්පෝරිය වගේ නෙමෙයිනේ දෝකත්. ඵලයන් මුතු කුමාරනේ යන්න මොකක්? ආජසුදෝ ආදරේට කිව්වේ මේ පොඩ්ඩානේ මොන මුතු කුමාරයෙක්ද? පොඩ්ඩනේ ඔව් පොඩ්ඩා. සභාපතිතුමා බලන්නකො මේ සැරේ දෙන දන්සල කොහමද කියලා මං මොනවද නැ සුපිරියර දෙන්නේ සිසිල් පෙන් හරි බලමුකෝ එනම් මේ සැරේ කොහොමද කරන්නේ කියලා. බලපල්ලකො කොහමද කියලා ගමේම තියෙන සිසිල් පෙන් ටික දෙනවා මං හැබැයි මේ ගමේ මිනිස්සුන්ට අමතකයිනේ අපි වැඩ කරපු හැටි ඈ කරාද? නැත්තම් අපි කරපු වැඩ කවුරුත් කරේ නෑ නැද්ද නේකම ඒ පොඩ්ඩෝ. වැඩ කරා. ඒක දන්නේ නැති කරපු වැඩ. අයින් බල පේන්නේ නැද්ද කරලා තියෙන වැඩ හරිය ඊළඟ එක කරපුවා අපි උත්තර දානවා. වැඩක් ඉතින් නෑ ආනන්දයක් නෑ මේ කරේ වැඩ කරනවද? එකෙන්ම කරනවා හරි පොඩ්ඩෝ. අපි බලමුකෝ මෙයා කරන්නේ වැඩ. බලපල්ලා කොහොමද වැඩ ටික කියලා අපි දන්නානේ මෙයා කරපු වැඩ. දන්නවා. සභාපති රාජා
ඉස්සරහට සභාවතුමාට නෑ. තුමාට දෙන්න දෙකේ. වාඩි වෙලා කපුලක් කැටියට. සභාවතුමා මල්ලි ඉතින් මේ සිප්පෑ ගන්න කියලා කතා වුණේ මේ. සභාවතුමා තේිටන්නේ. ඉත් නෙවෙයි මේ අජිත්. කොහොමද ඉතින් මොකද මේ අර දන්සලේ වැඩේ? අම්මට්ටසි. ඒක පොයනේ. ඒක පොයේ තමයි. ඔය දන්තර දෙන්න මොකද සභාවතුමා? අජිත් මට කියලා කන පලාන්න දන්න එපා. නෑ ඉතින් මම නිකන් ඇහුවේ. ඔක දැන් දෙන්න මොකද සිසිප්පෑ? හරි හරි සභාපතිතුමා. මම නිකන් තරහා ගන්න දෙයක් කිව්වේ නෑනේ. මම ඉතින් අපි ඉතින් දන්සල දෙනවා ලූනේ ඉතින් අපි දෙමු. ලූනේ? ඔව් ලූනේ කියලා මොකද්ද? නෑ ඒක අපි ලූණු කපන්න ගන්නවනේ. ඒවා මෙයා වදාලා නෑ. එතක කොහමයි දන්සල දෙන්න ඕනේ ඉච්චරයි. හරි දෙනවලු. කොහොමද සිසිල් මොකද්ද? ලූලු කියලා කෑල්ල මෙතන ඇදලා ගන්න එපා. දැන් වා. දෙනවලු. ලූ ඇදලා ගන්න එපා මෙතන. දෙනවලු. අජිත් මං එදා කිව්වා සභාවතුමාට ඔක විශ්වාස කරන්න එපා කියලා. ඔක සැබෑ ජීවිතේ බොරුව මේ ජීවිතේ බොරුව. නැද්ද රාජා? එහෙම කියන්න එපා පොඩ්ඩෝ. මොනවා වුණත් මේ අයියා හොඳ එකක්. හොඳ එක නෙමෙයි මොකද බොරුවනේ. ඒක අපි කතා කරන්න එපා. ඒකදී යම් සිදුවීමක් වුණා තමයි. අපි ධම්මයන් අදි දාසලා විගස්සන්නේ. යමම් බං අපි දෙන්න. ඒ මොන ලෝකෙන් හරි එක දන්සල දෙන්න ඕනේ. තමයි උඹේ අපෙවිත් දිනවා. ඒ එනකොට උඹලා දන්සල පටන් ගන්න තියෙන්න ඕනේ. හරි. තමයි බලාගන්න. හරි අපි දෙනවා. අපි දන්සල දෙනවලු. ලූ නෙමෙයි දෙන්න ඕනේ. අජි ධම්මම යා. යා ඔව්ව මොනවාද අපිට සිසිල් පෑන්නේ? මොනවද සිසිල් පැන්නේ? හරි හරි උන්ට දෙන්නේ. බලමුකෝ. බැරුණොත් දෙනවලු. අජිත් තිබුණා සිතේ දුටුදා සිත ඔයා ගැනම කල්පනාව ලැබුණ ලකට ඩොමිනියන් අපි දෙන්නගේ වාසනාව තියමුකෝ අපි කනෙමේ වත් දන්සලෙන් නම් හොඳට කෑවා. දැන් එන දන්සලකින් තමා හොඳට වල දන්න තියෙනවා. දැන් කණ්ඩද බොණ්ඩද දන්නේ නැහැ නේ තියෙන්නේ. බලන්න. මල්ලි බීම බීලන්නේ නේද? අයියා මේ වතුරනේ අප්පා. මල්ලි මේ බොනවා නම් බීපන් නැත්තම් කන පළගන්න තු පළයන් යන්න. වතුර බොන්න පුළුවන්. අප්පා අපි දෙනවා සිසිල් පෑන්. අපි මෙච්චර මහන්සි වෙලා මොකද මේ පොඩියල් දෙන්නද? මෙච්චර මහන්සි වෙලා හදපු එක බොන්නේ නැහැ නේ කවුරු. කීයකට ගිහිල්ලාද ගෙනාවේ? ගෙනාවේ. ඇද බබතුමා. අනුවතන බීම දන්සල් දෙන්නේ වෙන මොකක් හරි දෙන්න ඕනේ. අර බල්ලා පොඩි දීප කුට්ටියානේ. ඒක මොකද්ද බයිතන වෙන්නේ? ඒ වෙන්නේ. මගේ නම කාලාද දන්නේ නැහැ වෙලාවකට පොල් දවසේ. මම කිව්වනේ. ඔකන වැඩක් කරන්න බෑ. මම කෝරිය විතරයි ඕක. ඉල්ල බලමු. යා. तुम पे मरते हैं हम मर जाएंगे සභාපතිතුමා. ආයිබෝවා. ආයිබෝ සබත්පත්තුමා. මොකද මේ දාලා දෙන සින්දුව? දන්සල නම් හොදට කෙරීගෙන යනවා. මේ සබත්පත්තුමා. ඒක තමයි සභාවතුමා අර බයින උනේ. සභාපතිතුමාගේ හිතෙන බින්නත් එක්ක දාපන් අල්ලා මොහිදි බෙක්ගේ බෞද්ධ සින්දුව. දාපන් ගිහ. ආදවන් ගායකයන්ට අසවර කරන්න පාජි. බීම එකක් බීලා මොහිදි බෙක්. සබත්පත්තුමා බීම එකක් බීලා ඉන්නේ. මොකද බම් මේ? මේකනේ සභාපතිතුමා මම දෙනවා සිසිල් පෑන්. බීලා බලන්න සබත්පත්තුමා. මං කොඩිය දෙනවා නේ. මුගේ මොලේ තමා මොලේ නේවා. වැඩක් නැහැ කියලා. මම දුන්න සිසිල් පෑන්. මං කොඩිය දෙනවා නේ. කොහොමද අපේ දන්සල සුපිරිනේ? මේකට මම කරාගලා. මං කෙලින්ම කිව්වනේ දන්සල දෙනවා ලූ කියලා. ලූ කියලා වැඩක් නැහැ සභාවතුමා. දැන් දුන්නාලු. ඔක දන්නේ ගෙට බාරක පුළුවන් එකට දෙන්න ඕනේ. අරපා මෙතන මේ කීබෝ එකක් තියෙනවා. කොහොමද ටික එකක් තියෙනවා? මේකට රෙද්දක් දාලා. මෙතන කොඩි වලක් එල්ල. මේ බලන්න කොහොමද සබත්පත්තුමා බීලා බලන්න පොඩ්ඩක්. මොනවාද බම් මේ? සිසිල් පෑන්. ඒ පුවක් කැලක් කරනවා වතුර කියන්න බෑද බර සිසිල් පෑන් කියන්නේ. ඉතින් බලපංකම් දීලා තියෙන මේවා ඉතින් මම කිව්වේ මේකනේ. මං කිව්වේ සිසිල් පෑන් දෙනවා කියලානේ. මං බීම දෙනවා කිව්වේ නෑනේ. ඊට වැඩිය හොඳයි. මං දොඩන් දෙනවා කිව්වෙත් නෑ කොඩිය දෙනවා කිව්වේ. අපි දන්සල දුන්නා අපි දන්සල සබත්පත්තුමා. දුන්නා.
ඔය කන්න මුන් දෙන්නත්. මේක හරියන්නේ නැහැ බෞද්ධයා. අයියෝ මොකේ කන්නේ? මේ කුටි කණ්ඩුනේ බං අපිත් වැරදි වැඩේනේ කරේ. අපි වැරදි වැඩක් කරේ. ආයෙ නම් මේ වගේ වැඩ කරන්න හොඳ නැහැ. වැඩ කරන්න හොඳ නෑ බං. අපි ඊළඟ පොයට හොඳට කරමු දන්සල. පොයේ දවසේ සල්ලි එකතු කරලා ඔව්. හරියට වැඩක් කරන්න එපේ. ඔව්. මේ බලන්නකෝ අපි වැරදි වැඩක් තමයි කරේ. මම කන තාම රිදෙනවා. ලබන සැරේවත් හරියට කරමු. ඔව් එහෙම කරමු. දැන් මේක අකුළු. අපි මේ වැරදි වැඩ මෙතනින් පස්සේ නතර කරමු.